විමුක්තිගී ලෑනල් බෝපගේ විසින් රචිත විමුක්තිගී කෘතිය 2026 අප්‍රේල් 5 වැනිදා නිකුත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය සිය දේශපාලන ව්‍යාපාරයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා පටන්ගත් සංස්කෘතික ප්‍රසංගය තමයි විමුක්තිගී. 1978 වර්ෂයේ දවසක පළමු විමුක්තිගී ප්‍රසංගය කොළඹදී පැවැත්වෙනවා. ලෑනල් බෝපගේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙක්. විමුක්තිගී ප්‍රසංගයේ පුරෝගාමී සාමූහික මෙහෙවරට දායක වූ සහෝදරයෙක්. එදා විමුක්තිගී හැදුනේ කොහොමද? ඒ විමුක්තිගී මොනවාද? එවාගේ පද රචනයන් කෙසේද? සංගීතය සම්පාදනය කළේ කවුරුන්ද? ගැයුවේ කවුරුන්ද? උදව් පදව් කළේ ඒ සාමූහික ව්‍යායාමයට නෙක අයුරින් දායක වූයේ කවුරුන්ද? මේ සියල්ල ලෑනල් බෝපගේ විසින් රචිත විමුක්තිගී කෘතියේ අඩංගුයි. මේ කෘතිය ගැන යම් අදහස් කීපයක් විමසා බලන්නට අපි තීරණය කළා. මේ අදහස් දැක්වීම බුද්ධදාස විතානාච්චි සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමයේ ඉදිරිපත් කරපු විමුක්තිගී ප්‍රසංගය ආරම්භයේ ඉඳලම ඒ තානා වනතුරු පසුව විමුක්තිගී ප්‍රසංගය ඉදිරිපත් කරන්නට අවස්ථාවක් සැලසුණා. මට පූරකයා වශයෙන් මට මතක විදිහට ඉස්සෙල්ලාම අපි පිටපලාන්තරදී තිරුකුණාමලේ ප්‍රසංගය පවත්වන්න. ඉතින් අපිට ඒ කාලේ අපේ අඩු පහසුකම් තමයි පටන් ගත්තේ. විමුක්ති ප්‍රසංගය පවත්වන්නට අපිට ගමනාගමන වාහනයක් තිබුණේ නැහැ. අපි පොදු ප්‍රවාහනය යොදාගත්තේ. කට්ටියම පිට කොටුවට ඇවිල්ලා කොට්ටිය දුම්රිය වලින් අපි දුම්රියෙන් තමයි අනුරාධපුරයට ගියා. ඒ කණ්ඩායම අතර කණ්ඩායමේ ගායන කණ්ඩායම විතරක් වාද්‍ය වෘන්දය හිටියා. ඒ කවුරුත් වෘත්තීය වශයෙන් අය ප්‍රමුඛ පෙළේ අය නෙමෙයි හිටියේ. අපි අරන් ගිය තම ප්‍රාථමික වාද්‍ය තබ්ලා ඩෝලකිය වයලින් ෆ්ලුට් බටනලාවකනි එවැනි දේවලුත් විශේෂයෙන්ම අපිට ඒ කාලේ තිබුණේ විද්‍යුත් සංගීත භාණ්ඩ, එතකොට ශබ්ද විකාශන යන්ත්‍ර. ඒ නිසා අපි ඉතින් කෝච්චියෙන් අනුරාධපුරයට ගිහින් අනුරාධපුරේ පාරේ බස් එකේ ළඟම බස් එකේ අපි ගියා ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලේ මට මතකයි අපි ගිහිල්ලා දවල් අපිට කෑම සූදානම් කරලා තිබුණේ හේනක. හේනක තිබුණු වට්ටක් අයනේ එළවලු වර්ග පාවිච්චි කළා අපිට අපේ දිවාහාර සකස් කළා. ඒ සහෝදර සංවිධානය කරපු අය. ප්‍රසංගයේ හොඳට සාර්ථක කෙරුණ හොඳ ප්‍රතිචාරයක් අපේ සංවිධායකයන් සංවිධානය කළා තිබුණා. මේ ප්‍රදේශයේ අපේ පක්ෂහිතවතුන් පාක්ෂිකයන් මෙනි යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන ජනතාව ඒකට සහභාගීලා හිටියා ප්‍රසංගය රස විඳින්නට. මට මතකයි ඒ කාලේ අපේ සෝමන් සමරසිංහ සහෝදරයාත් විමුක්තිගී කණ්ඩායමේ ගායකයෙක් වශයෙන් හිටියා. ලෑනල් බෝපගේ සහෝදරයා, එතකොට සුල්ලබේසිකර සහෝදරිය, මානසිංහ සහෝදරයා තමයි සංවාදනය වගේම අනිකුත් කටයුතු වලට මැදිහත් වුණා. සංවිධාන කටයුතු වගේම මේ ප්‍රසංගයේ තියෙන ගීත වලට අදහස් දැක්වීම සඳහා අවශ්‍ය හැඳින්වීම් ලියා තිබුණා. තව අපේ කණ්ඩායමේ ජයතිලක සහෝදරයා, ජයතිලක බණ්ඩාර සහෝදරයා, ඒ වගේ පක්ෂයට සම්බන්ධත් ඒ වගේම සංගීතයට සම්බන්ධ සංගීත ලෝකයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ අය නොවුනත් සාමාන්‍ය අපිට හිටියා. දිවයිනේ හැම ප්‍රධාන නගරයකටම යාපනයට පවා අපේ විමුක්ති ප්‍රසංගය ඉදිරිපත් කරන්නට කටයුතු කළා. ලෑනල් බෝපගේ සහෝදරයා ලියූ මෙම විමුක්තිගී කෘතියේ අඩංගු කරුණු වර්තමානයේදී කියවා බලන විට ඉතා සිත්ගන්නා සුළුයි. අප දත් නොදත් නම් රැසක් එහි සඳහන් වෙනවා. ඇතැම් නම් ප්‍රසිද්ධයි, ඇතැම් නම් අප්‍රසිද්ධයි. ඒ හැමෝම මේ සාමූහික ව්‍යායාමයට එකසේ සම්බන්ධ වී තිබෙනවා. මීළඟ අදහස් දැක්වීම ජයතිලක බණ්ඩාර සහෝදරයා. අද 2026 අවුරුද්දේ
අප්‍රේල් මාසයේ මුල් සතියේ මට මතක් වෙන්නේ අවුරුදු 55කට විතර පෙර 1971 අප්‍රේල් මාසයේ මුල් සතිය අපි ගත කරපු හැටි. මම අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක්. නමුත් අපට බොහෝ කාර්ය බහුල දවස් ටිකක් තමයි මේ අප්‍රේල් මාසයේ මුල වුණේ 1971. ඒ අධ්‍යාපන කටයුතු නිසා නොවේ අපට සිද්ධ වුණා මේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කෙරෙන විප්ලවයට දායක වෙන්නට. ඒ සඳහා හුදු දායකත්වයක් පමණක් නොවේ. ඒ සඳහා බලය ලබා ගැනීම සඳහා ආයුධ රැස් කරන්නට සිද්ධ වුණා. බෝම්බ හදන්නට සිද්ධ වුණා. අපි 71 අප්‍රේල් මාසයේ මුල් සතිය ගත කරේ ඒ කටයුතු සඳහා. මට මතකයි නන්දන මාරසිංහ, ඒ වගේම සෝමපාල ගරුසිංහ, හිම්බන්න සහෝදරයෝ කලගෙඩි හීන් විදිහට ප්‍රසිද්ධ වුණේ විල්පත්තුව කැලේ පළමු වරට කලගෙඩි වලට බිම්බෝම්බ සකස් කිරීමේ විශේෂඥ හිම්බන්න සහෝදරයා. පසු කලෙක අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති වෙච්ච විපුලසේන රාජපක්ෂ, පසු කලෙක මට මතකයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙච්ච ගාමිණී සමරනායකත් බොහෝ අවස්ථාවල මේ සාකච්ඡාවලට සහභාගී වුණා. ඉතින් අපි අනුරාධපුරේ පානියන් කඩවල ඒ බිමේ ඉඳගෙන ඒ සන්නද්ධ කටයුතු සඳහා සූදානම් වෙච්ච කාලේ 71 අප්‍රේල් 5 අපි මේ ආයුධ අරගෙන ගමේ තිබුණ බස් එක පැහැරගෙන එන අනුරාධපුර නගරයට අපේ කණ්ඩායමට තිබ්බේ සුණහත හමුදා කඳවුරට පාර දෙන්නට. අපි සියලු දෙනා සන්නද්ධයි. නමුත් අවාසනාවකට ඒ කටයුතු සියලු දේ අසාර්ථක වෙනවා. අපි කඳවුර ආසන්නයට යනවත් එක්කම ලයිට් නැතුව තිබුණ ඒ මුළු ප්‍රදේශයේම නැවත වරක් විදුලි ආලෝකයෙන් බබලන්නට පටන් ගන්නවා. අපිට කරන්නට කිසිම දෙයක් නැහැ. අපි පහොමයි. 71 අරගලය අසාර්ථක වෙනවා. බොහෝ දෙනෙක් මිය යනවා. බොහෝ දෙනෙක් සිරගත වෙනවා. බොහෝ දෙනෙක් කැලෑවදිනවා. ලංකාවේ වාමාංශික සංවිධිත සංස්කෘතික ව්‍යායාමයක් හැටියට විමුක්ති ගී තබන සලකුණ විශාල එකක්. එහිදී ස්ත්‍රීන්ගේ දායකත්වය වෙනම සාකච්ඡා කළ යුතු තත්ත්වයක්. මේ අදහස් දැක්වීම අනුෂා සිවලිංගම් සහෝදරිය. විමුක්ති ගීතය ලංකාවේ ඉතිහාසය තුළ අපිට මුලින්ම හම්බ වෙන්නේ 1940. ඒ මීනාක්ෂි අම්මා කියන කිවිඳිය ඉන්දියාවේ සිට ලංකාවට ඇවිත්ලා මලේහ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඔවුන්ට නිදහස ළඟා කර දීම වෙනුවෙන් ගීතය විමුක්ති ගීතයක් විදිහට ප්‍රායෝගික තලයේ භාවිත කරා. හැබැයි එදා 1940 ඇය එලෙස සිදු කරේ තනිවම. එතකොට ලංකාවේ ඉතිහාසය තුළ විමුක්ති ගීතය යම්කිසි ආකාරයකට දේශපාලන ව්‍යාපාරයක් තුළ කණ්ඩායම්ගත වෙලා සංවිධිතව එහෙම නැත්නම් ප්‍රසංග මට්ටමින් ජනප්‍රියව මිනිස්සු අතර දේශපාලන අදහස ගෙන යාමට විමුක්ති ගීය භාවිත කරේ 1970 දශකයේ. ඒ එදා තිබුණු ජවිපේ දේශපාලන ව්‍යාපාරය තුළ භාවිත කරපු විමුක්ති ගීතය. ලංකාවේ දකුණේ විතරක් නෙමේ උතුරු සමාජයේ විවිධ ජනතා අරගල දේශපාලන සමාජ අරගල තුළ කලා භාවිතය දකින්නට තිබුණ ඒ දේශපාලන අභිලාෂය ගෙන යාම සඳහා ඒත් එක්කම ඔවුන් විමුක්ති ගීතය කියන දේත් භාවිත කරා. හැබැයි මේ තත්ත්වය දිහා බලද්දී අපිට යම්කිසි ආකාරයකට කියන්න පුළුවන් ඒ ඉතිහාසය එවන් ඉතිහාසයට ගෙන යාම ඉතිහාසය තුළ ලියා තැබීම ඉතාම වැදගත්. එතකොට මේ විදිහට මේ ජවිපේ එදා ජවිපේ පාවිච්චි කරපු විමුක්ති ව්‍යාපාරය ඇතුලේ පාවිච්චි කරපු විමුක්ති ගීය සම්පූර්ණ කෘතියක් විදිහට මේ විදිහට ඒම සුවිශේෂී කාර්යභාරයක් සුවිශේෂී මැදිහත් වීමක් විදිහට දකින්න පුළුවන්. විමුක්තිගී ප්‍රසංගයේ නාදයන් විප්ලවීය නාදයන් සමාජවාදී සමාජ විප්ලවය අරමුණු කරගත් යෞවනයන්ගේ නාදයන්. ඒ නාදයන් ගැන ගැඹුරු සාකච්ඡාවක් වර්තමානයේදී ඇතිවිය යුතුයි කියා අප සිතනවා. මේ අදහස් දැක්වීම
නදීක ගුරුගේ සහෝදරයා. විමුක්ති ගී ගැන කතා කරන්න කලින් මම කැමති ලංකාවේ සංගීත සංස්කෘතිය ගැන. ලංකාවේ සංගීත සංස්කෘතියේ නූතන සංගීත සංස්කෘතිය හැඩතල නැගෙන නැත්නම් ඒ කලාපය ගැන යමක් කතා කරන්න. ලංකාවේ නූතන සංගීතය පිළිබඳ අදහස ගොඩනැගෙන්නේ විශේෂම 1900 දශකයේ මුල් කාලේ ඉඳලා. විශේෂම නෘත්‍ය වගේ නාගරික නෘත්‍යයන්ගෙන් නිර්මිච්ච මේ සංගීත අනන්‍යතා කලාපය වියුක්ත කලාවක් හැටියට සංගීත නැත්නම් ගීත කලාවක් හැටියට ගොඩනැගෙන්න පටන් ගන්න 930 40 දශකවල ඉඳලා. මේ විදිහට මේ 930 40 ආපු විශේෂයෙන්ම රබීන්ද්‍ර සංගීත ප්‍රමුඛ කරගත්ත නැත්නම් උත්තර ಭಾರತೀಯ හින්දුස්තානි සංගීත ප්‍රමුඛ කරගත්ත මේ සංගීත ප්‍රකරණය විශේෂයෙන්ම 940 දශකයේ අග වෙනකොට සිනමාවත් එක්ක ආපු නව සංගීත ප්‍රකරණයක් එකතු වුණා. ඒත් එක්කම 960 දශකයේ විතර වෙනකොට ප්‍රාග්ධනයේ ඍජු මැදිහත් වීමෙන් කණ්ඩායම් සංගීතය ජනප්‍රිය සංගීතය වගේ ප්‍රවණතාවය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට යන අතරතුර තමයි 970 දශකයේ අග වෙනකොට විමුක්ති ගී ප්‍රවණතාවය ලංකාවේ පහළ වෙනවා. ලංකාවේ සංගීත ප්‍රකරණයන් සියල්ලම ගොඩ නැගෙන්නේ ජනතාවට ප්‍රමෝදය සපයමින් නැවතත් ඒ ප්‍රාග්ධනය සමග එකතු කිරීමේ ව්‍යාපෘති ඇතුළත. ඒතර මේ සංගීත ප්‍රකරණයන් සියල්ල පිටුපස ඉන්නේ ප්‍රාග්ධන යෝජකයෙක්. බොහෝ විට අපි නොදන්නවා වුණාට අපේ රසවින්දනයේ බවට අදපත් වෙලා තිබෙන්නේ මේ ප්‍රාග්ධන මේ නිෂ්පාදන සඳහා ප්‍රාග්ධනය ආයෝජනය කරපු පුද්ගලයන්ගේ රසවාදයන්. ඉතින් ඔතන තමයි විමුක්ති ගී ව්‍යාපාරය මා ස්ථානගත කරන්නේ. ලංකාවේ පළමු වතාවට ප්‍රාග්ධනයේ මැදිහත් වීමකින් තොරව උද්දක්ම සමාජිකයා ඥානනය කිරීම නැත්නම් සමාජිකයා සමග කතිකාවක් බුද්ධිමය කතිකාවක් පරමාධ්‍යාශය කරගන්න නැත්නම් එකම අදහස බවට පත් කරගන්නමින් ගොඩ නැගුණු ප්‍රකරණයක් තමයි විමුක්ති ගී ප්‍රකරණය. විමුක්ති ගී ප්‍රසංගය ආරම්භ වන්නේ 1978 බව අපි ඔබට කිව්වා. 1983 වන විට ජනතා විමුක්ති පෙරමුණ එවකට පැවති ආණ්ඩුව විසින් තහනම් කරනු ලබනවා. මේ කෙටි වසර කිහිපය තුළ විමුක්ති ගී ප්‍රසංග 200කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ 4 දිග්භාගයේ වේදිකාගත වී තිබෙනවා. විමුක්ති ගී එතරම් දුර ගියේ කොහොමද? මේ නිරීක්ෂණය නදී කම්මැලවීර සහෝදරිය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් විසින් 1978 සිට 1983 දක්වා කාලය තුළ රට පුරා ගමින් ගමට යමින් පවත්වාගෙන ගිය විමුක්ති ගී ප්‍රසංගයේ බිහිවීම සහ එහි විකාශනයේ ඉතිහාසය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට ලයනල් බෝපගේ සහෝදරයා විසින් මහත් පරිශ්‍රමයක් දරලා තොරතුරු එක්රස් කොට නිර්මාණය කරලා තියෙන මේ විමුක්ති ගී නැමැති කෘතිය අපේ රටට ඓතිහාසික වටිනාකමක් ඇති නිර්මාණයක් ලෙස මම ඉහළ නගය කරනවා. 70 සහ 80 දශකවල අපේ රටේ පැවති විශේෂ මර්ධනකාරී ජනතා පීඩනකාරී රජයකට එරෙහිව මහත් කැපවීමෙන් පෙළ ගැහෙන්නේ සමාජ වෙනසක් පිළිබඳ ප්‍රාර්ථනා දරාගත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විප්ලවකාරී පොදුජන විඥානයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කළ සාමූහික මැදිහත්වීමක් හැටියට විමුක්ති ගී ප්‍රසංගය අපේ රට ඉතිහාසයේ වැදගත් සලකුණක් සටහන් කරනවා කියන එක කියලා මම විශ්වාස කරනවා. විමුක්ති ගී ප්‍රසංගයේ ගී විමුක්ති ගී නමින් ගෑන්නට පටන් ගත්තේ 1978 වර්ෂයේ වුවත් 1971 අරගලෙන් පසු සිරගත වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සිරගෙවල් තුලදී ගී හදාගෙන ගැයුවා. විමුක්තිකාමීන් ගී ගැයුවා. ඒ විමුක්තිකාමීන් ගැයූ ගීත් මේ විමුක්ති ගී සමුච්චේ අඩංගුයි. ඒ විමුක්තිකාමීන් සිරගෙවල් වලදී ගැයූ ගීත් පසුකාලීනව විමුක්ති ගී ප්‍රසංගයට අන්තර්ගත වුණා. විමුක්ති ගී නිර්මාණය කරන්නට සොයුරු සොයුරියන් ගණනාවක් මුල් වූ බව අපි ඔබට කිව්වා. එවකට ජවිපේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා ඉන් එකෙක් මේ පොතේ කතුවරයා ලයනල් බෝපගේ සහෝදරයා මේ ඔහුගේ හඬ.
71 අරගලයේදී සටන් බිමේ වනාන්තරවල ඒ වගේම සිරකවල කඳුළුවල රඳවාගෙන හිටපු සගයෝ ඒ දුෂ්කර කාලයේ ආස්වාදයක් ලබා ගන්න සටන්කාමී ගීත රචනා කළා, ඒව ගායනා කළා. ඒ වුණාට ඔවුන්ට සංගීත භාණ්ඩ තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහෝ වෙලාවට යොදාගත්තේ බෙලෙක් තැටි, ජෝගු, හිස්ටින් වගේ දේවල්. ඔවුන් ගත කළ ජීවිතයේ තිබිච්ච දරිද්‍රතාවයම තමයි ඒ ගීතවල ජීවය බවට පත් වුනේ. ඇත්තටම 71ට ඉස්සර වෙලා ජනතා විමුක්ති පෙරමුණට ආවේනික වෙච්ච ගීත ශෛලියක් තිබුණේ නැහැ. කොහොම වුණත් 1970 කාලේ ඇත්තටම 60 ගණන් වල රෝහණ සහෝදරය අත්අඩංගුවට අරගෙන හිටියා රඳවල තිබුණේ බදුල්ලේ හිරගෙදර. නමුත් නුවරඑළිය තමයි නඩුව ඇව්වේ. අපි කෝච්චියෙන් නානුවයට ගිහිල්ලා නානුවේ ඉඳලා නුවරඑළියට යනවා පයින්. කෝච්චිය යනකොට අපි නොයෙක් ආකාරයේ අපි කැමති ගීත ගායනා කරමින් ගියේ. බොහෝ වෙලාවට දේශප්‍රේමී හැටියට සැලකපු ගීත මේ සිංහල අපගේ රටයි, ඊළඟට අමරදේවගේ, නන්දා මාලිනියගේ, වික්ටර් රත්නායකගේ වගේ ගීත ගායනා කරමින් තමයි අපි ගියේ. නමුත් අපිටම තේරුණා මේ ගීත වලින් අපිට වුමනා කරන දේ හරියට ඒකෙන් ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ කියන එක. ඒ කාලේ ඉඳලා යම්කිසි හැඟීමක් තිබුණා මේ යම්කිසි ආකාරයක අලුත් ගීත ශෛලියක් මේ ජනතාවට යම්කිසි ආකාරයක නිවැරදි හැඟීමක් ඇති කර හැකි ගීත ශෛලියක් ඇති කරන්න ඕනේ කියන එක. ඉතින් කොහොම හරි මේ හිඩැස්ස පියවන්න පස්සේ කාලේ ගීතය බවට පත් වුණේ මිනිස්සු ගත කරපු කටුක ජීවිතය. ඒ සටන් බිම් වල හරි, වනගත වෙලා හරි, සිරගත වෙලා හරි හිටපු සගයෝ, ඔවුන්ගේ ලේ, ඔවුන්ගේ කඳුළු, ඔවුන්ගේ දාඩිය, ඒ හැම දෙයක්ම මේ ගීතවල පදවල් බවට පත් වුණා. ලෑනල් බෝපගේ සහෝදරයා ලියූ විමුක්තිගී කෘතිය අප්‍රේල් 5 වෙනිදා නිකුත් වෙනවා. සුසර ප්‍රකාශනයක් කතෘ ලෑනල් බෝපගේ. මේ කෘතියේ තිබෙන ගී පද වැල් පිරික්සන්න, එහි තිබෙන දේශපාලනය, ඒ අතීත දේශපාලනයේ හැඩරුව සහ වටිනාකම් පිරික්සන්න ඔබට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම විමුක්තිගී ගයා වසර 48ක් සපිරෙන එළඹෙන ජූලි මාසයේදී 2026 ජූලි මාසයේදී මෙම පොත් එළිදැක්වීම උත්සවාකාර එළිදැක්වීමක් හැටියට සිදු කරන්නත් සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකා සංස්කෘතික දේශපාලනයේ මං සලකුණක් වූ විමුක්තිගී නැවත කියවන්න මේ එයට අවස්ථාවයි.